Hi guys, ඔයාලට කොහොමද? ඔයාලා හොඳින් ඇති කියලා අපි හිතනවා. ඉතින් දැනටමත් ඔයාලා දන්නවා අද මම ඔයාලට අරගෙන එන වීඩියෝ එක මොකක්ද කියලා. ඉතින් දැන් අපේ ටෙඩි පුතාට අවුරුදු 2ක් වෙනවා. ඉතින් ගිය අවුරුද්දේ ටෙඩි පුතාගේ ෆස්ට් බර්ත්ඩේ පාටි එකේ ඒ කියන්නේ චූටි පාටි එකක් තිබ්බේ. ඒකේ වීඩියෝ එක මම ඔයාලට අරගෙන ආවා. ඉතින් අපි තුන්දෙනා එකතු වෙලා මමයි මගේ හස්බන්ඩ්ුයි ඒ වගේම අපේ අයියාගේ පුතයි අපි තුන්දෙනා එකතු වෙලා ටෙඩි පුතාගේ සෙකන්ඩ් බර්ත්ඩේ පාටි එක මෙන්න මේ විදියට තමයි arrange කරගත්තේ. ඉතින් එයා ආසම එයාගේ ටොයිස් ටික වටේ තියලා එතකොට කේක් එකක් නෙමෙයි අපි යාට මේ පාර බර්ත්ඩේ එකට කැපුවේ මෙන්න මේ රෝස් චිකන් එක. එයා හරි ආසයි චිකන් වලට. ඒත් එක්කම අපි මෙන්න මේ වගේ එක arrange කරගත්තා. ඒ වගේම එයා ආසම ට්‍රීට්ස් එයා නිතරම කනේව තමයි මේ කප් කේක්ස් නම් එයාට කන්නත් බෑ අපි කනේවයේ. ඒ වුණාට ලස්සනට පාට එන්න ඕන නිසා මං ඒවා ටිකත් ඇඩ් කරගත්තා අපේ මේ චූටි ටෙඩීගේ පාටි එකට. පාටි එකක් කිව්වට එක මේ චූටි පාටි එකක්. ඉතින් අපිට මතක් වෙන්න එයාට ඒ කියන්නේ එයාට නොතේරුණාට අපි ආසාවෙන් කරන දෙයක්නේ. ඉතින් ෆොටෝස් අරගෙන මෙන්න මේ විදියට තමයි ඉතින් අපේ චූටි ටෙඩි පුතාගේ සෙකන්ඩ් බර්ත්ඩේ පාටි එක ගත්තේ. ඔන්න දැන් බලන්නකෝ එයා ළඟට වෙලා ඉන්නවා. මොකද එයාට මේ කෑමවල සුවඳ එනවා. එයාගේ ට්‍රීට්ස් වල ඔය ඒක තමයි ළඟට වෙලා ඉන්නේ. එයාට තේරුම් නැතුණාට එයා මේ දන්නවා මෙතන මොකක් හරි වෙනවා කියලා. ඉතින් මේ එයාට බී ඇඳුමක් අඳලා අපි තියෙන්නේ. ඉතින් ඔන්න ඔහොම තමයි. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක එන්ජොයි කරයි කියලා අපි හිතනවා. ඉතින් ඔන්න ඔය විදියට තමයි ටෙඩි පුතාගේ සෙකන්ඩ් බර්ත්ඩේ එක අපි සෙලිබ්‍රේට් කරේ. Happy birthday to you. Happy birthday, happy Teddy Puta. Happy birthday to you. After me. Sini deh. Blow kan deh.
බර්ත්ඩේ චිකන් එක කපලා ඉවරනාට පස්සේ මම මෙන්න මේ විදියට එයාට අර උඩ තියෙන ෆ්ලේවර් තියෙන කොටස අයින් කළා මැද හරියෙන් එයාට චූටි කෑලි ටිකක් ගලවලා දුන්නා. කඩලා චූටියට දුන්නාම ඔන්න ওই විදිහට තමයි එයා කෑම කෑවේ. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා හිතනවා. එහෙනම් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න නැතුව. එහෙනම් තව ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලා පරිස්සමෙන් ඉන්න.